කවදාක්වත් හිතුවේ නැහැ සලයට අත තියන්න පුළුවන් වෙයි කියලා. සලේ තමයි man of mission. පාර්ලිමේන්තුවේ ඒගොල්ලෝ වරප්‍රසාද යටතේ කිව්වත් අපි එළියේ ඉඳලත් කිව්වා. අපි අද නෙමෙයි අපි එළියේ ඉඳලත් කිව්වා මේක සිවිල් මිලිටරි කුමන්ත්‍රණයක්. මේක සිවිල් මිලිටරි කුමන්ත්‍රණයක්. අපි දිගින් දිගටම කිව්වා අපි පටන් ගත්ත දවසේ ඉඳලා මේ අවුරුදු 7 පුරාම සමාජය හා සාමූහික කේන්ද්‍රය දරුව ස්ථාවරය තමයි මේක එසේ මෙසේ එකක් නෙමෙයි මේක සිවිල් මිලිටරි කුමන්ත්‍රණයක්. ඒක තමයි මේ දිගහැරමින් තියෙන්නේ. ඒකේ සලේ කියලා කියන්නේ man of mission. Do or die game එක ගැහුවේ සලේ. ඒකයි 아무තුවෙන් කියන්න දෙයක් නෑ. අවශ්‍ය වෙන්නේ අධිකරණ ක්‍රියාවලිය තුලින් ඔප්පු කරන එක. ඒකට අවශ්‍ය කරන පරිසරය පසුබිම රජය හදලා තිබීම සතුටට කරුණක්. අගය කළ යුතු දෙයක්. මැදිහත් නොවි පොලිටිකල් ස්ටැබ්ලිෂ්මන්ට් එක එදා කළේ මේක යට ගහන්න මේ චූදිතයන් මේ අය එළියට ගේන එක මේ අය අධිකරණ ඉදිරියට ගේන එක යට ගහලා ඔවුන්ව තමන්ගේ තුරුලේ තියාගෙන ඉහළම නිලධාරීන් කළා සමහර අයව පොලිස්පතිලා කළා. රනිල් වික්‍රමසිංහ එහෙමයි කළේ. මේකේ චෝදනාවට ලක් වෙච්ච හිටපු පොලිස්පතිවරයා. දේශබන්දු තෙන්නකෝන් නතර කරේ පොලිස්පති කරලා. පොලිස්පති කළා නතර කළේ රනිල් වික්‍රමසිංහ. මේ වර්තමාන රජය ඒ ස්ටැබ්ලිෂ්මන්ට් එකට එරෙහිව යමින් සිකියුරිටි ස්ටැබ්ලිෂ්මන්ට් එකට යට නොවි මේ සලේ අත්අඩංගුවට ගැනීම මේක එක්තරා විදියකට ඉතිහාසය විවෘත වීම. ඒ විවෘතයි. මේක යට ගහන්න තව දුරටත් බැරි තැනට ගමන් කරලා තියෙනවා. ඒක තමයි අපි දකින සාධනීය තත්ත්වය. අවශ්‍ය කරනවා මෙතනින් ඉදිරියට යන්න. අවශ්‍යයි මෙතනින් ඉදිරියට යන්න. ජීවිත 300කට ආසන්න ප්‍රමාණයක් පොළවට මිහිදන් උනේ. මේක ඉතිහාසයේ අපි දැක්ක ඊටම නරුම අශීලාචාර අපේ ලංකාවේ ඉතිහාසයේ දැක්ක ඊටම අශීලාචාරම ඛේදජනක සිදුවීම. අපි දැක්කා යුද්ධ තිබ්බා. දකුණේ උතුරේ දකුණේ සන්නද්ධ අරගල තිබ්බා. හැබැයි කිසිම දවසක එක දවසක ආගමික සිස්ත ස්ථානවලට මේ තරම් ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළේ නැහැ. එකම දවසක සිද්ධාස්ථාන ගණනාවක් ඉලක්ක කරගෙන මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල වුණේ නැහැ. එනිසා මේක තාම බරපතල කාරණයක් අපේ ඉතිහාසයේ බරපතලම කාරණයක්. ඒ නිසායි මේ රටේ ජනතාව ඒ වෙනුවෙන් සටන් කරන්නේ. ඒකට ආගමක් නැහැ, ජාතියක් නැහැ. ඒක පුරවැසියන්ගේ හෘද සාක්ෂිය. එනිසා අපිට අවශ්‍යයි ඒ නැති වුණු ජීවිත වෙනුවෙන් යුක්තිය අපි ඉල්ලා සටන් කරන්නේ සත්‍ය දැනගත යුතුයි. මේ අපරාධකාරය මේක මෙහෙව්වේ කවුද කියන එක දැනගත යුතුයි. මේක පිටුපස තිබෙන්නේ දේශපාලන අභිලාෂයක් බව සැකයක් නැහැ. ඒක බලය ගැනීම සඳහා කරපු බලය අත්පත් කර ගැනීම සඳහා කරපු කුමන්ත්‍රණයක්. ඒ කුමන්ත්‍රණේ මේකේ ක්‍රියාකාරී මෙහෙයුම කරේ සලේ තමයි. ඒක කියුණා හැම තැනම. ඒක සලේ අත්අඩංගුවට ගත් පෙළෙත් කරු අධිකරණයෙන් කිව්වා. මොහු රාජකාරිය පැහැර හැරීම පමණක් නෙවෙයි. මොහු මේකට සක්‍රීයව දායක වුණු කෙනෙක් බව පේනවා කියන එක. කරු අධිකරණය එහෙම කියලා තියෙනවා. ඒ නිසා තමයි ඔය ඇතුලේ ඉන්නේ. එනිසා පොත් එකට 1000ක් ලිව්වත් මේක යට ගහන්න බෑ. පොත ගැනත් කියන්න ඕනේ. දැන් මේ ගොමා ලිව්ව පොත අපූර්ව වැඩක් මේක කළේ. අන්තිමේදී පොත ඔළුවේ තියලා රාජපක්ෂලගේ සරම ගැලෙව්වා. පොත ඔළුවට දීලා රාජපක්ෂලගේ සරම ගැලෙව්වා. පොත ඔක්කොටම දුන්න හොයාගනින් මහමුලකාරය කියලා. මහමුලකාරයෝ ටික හැබැයි කාටවත් කරන්න බැරි වෙච්ච දෙයක් ගොමා කළා. මහමුලකාරයෝ ඔක්කොම ගෙනල්ලා පොලිං ගස්සලා තියාගෙන හිටියා. ඒ අතින් මිනිහා කලේ කාටවත් කරන්න බැරි වෙච්ච දෙයක්. මහමුලකාරයෝ ඔක්කොම ටික ගෙනාවා. සජිත් ප්‍රේමදාස තමයි අර ඇන්න පැන්නා වගේ භග්ගාලා විලා පැන්නේ. ඉල්ලන් කෑවා. අන්තිමේදී ඒ අය අර අය මේයි කියලා මේක අන්තිමේදී ඒක කරන්න ගිහලා තවත් අපි අර කියන්නේ රෙද්දේ මොනවද කරගත්තා.
ගම්මන්පිලේ වැඩේ කළා. ගම්මන්පිලේ වැඩේ කළා. හැබැයි මහින්ද රාජපක්ෂට හරියට සිහි කල්පනාව තිබ්බනම් ගම්මන්පිලට වෙන්නේ අර උදිත ලොකු බණ්ඩාරට වෙච්ච දේ. මතකනේ අර ලොකු බණ්ඩාරගේ පුතාට කිව්ව ටික මහින්ද රාජපක්ෂ මේ බූරුවා කියලා බැන්න බැනිල්ල. ඕකේ අනික වෙනවා ගම්මන්පිලට බැරි වෙලාවක්වත් මහින්ද රාජපක්ෂට සිහි කල්පනාව තිබ්බනම් හරියට. ඒ නිසා දැන් මේකයි වැඩේ. මේ පොට්ටුවේ දැන් මේ මාහර වැඩේ කියන්නේ පොත් ලියාගෙන දඟලන්න දැන් මේ වින්දිතයන්ට වඩා මුන්ට පුදුමාකාර අර අපේ කියන්නේ පස්සේ පැත්තේ ඉත්‍යාව දුවන අමාරුවක් තියෙනවා. වින්දිතයන්ට වඩා මොම් පොත් ලියාගෙන දඟලනවා. එක මහා මොලකාරයා කියලා මීට අවුරුද්දකට දෙකමාරකට කලින් අර සුප්‍රසිද්ධ පොලිසිය භාර ඇමතිවරයා අර කොවිඩ් කාලේ අර නිලිගගේ ඇඳුම් උස්සන්දිය දිව්ව ඇමතිවරයා ඔන්න එකෙක්ගේ නමක් කිව්වා. මෙයයි මහා මොලකාරයා කිව්වා. මේ මුන් ඔක්කොම එකම කඳවුරේ ඉන්නේ එකම කැම්ප් එක රාජපක්ෂලගේ ඇම්බැට්ටියෝ ටික. දැන් ගම්මන්පිල දැන් ඔන්න කියනවා සහරාන් කියලා. දැන් ඒකත් වෙනස් කළානේ මේ යෝගය සතියත් එකක් යන්න කලින්. දැන් මුජිබර්. මුන් එකෙකුටවත් අවුරුද්දක් දෙකක් එකෙක්ව අල්ලන් හිටහම ඔක්කොම කතා වෙලා බලා ඔක්කොමලා එකට කතා වෙලා එකෙක්ගේ නමක් කියන එහෙමත් බෑ. එකා කියනවා. දැන් මුන් ගම්මන්පිල මේ අපිට කියන්න එන්න එපා සහරාන් අරුගොල්ලෝ මේගොල්ලෝ කියන සහරාන්ගේ දේශපාලනය පටන් ගත්ත නැෂනල් තෞහීද් ජමාත් සංවිධානයේ පොත් බාර දුන්නේ පොත් දීලා උත්සව වලින් බාර දුන්නේ ගම්මන්පිලලට. අන්න පින්තූර තියෙනවා. පොත් දීලා බාර දුන්නේ. එතකොට කිව්වා මේක කුරාණය කියලා. සාම්ප්‍රදායික මුස්ලිම් ඒ නායකයෝ කිව්වා එහෙම එකක් නෙමෙයි මේක. මේකේ තියෙන්නේ මූලධර්මවාදයේ මත පදනම් වෙච්ච එකක්. ඒගොල්ලෝ එහෙම ඇවිල්ලා කම්ප්ලේන් කළා. ගෝඨාභයට කම්ප්ලේන් කළා. ගිහිල්ලා කිව්වා මේ එන පොට හොඳ නැහැ. මේ අතිධාවනකාරයින් මේ විදිහට කටයුතු කරමින් ඉන්නවා මේව ගැන හොයලා බලන්න කියලා. මී කිව්වේ නැහැ. ඒ පොත් ගන්න ගියුම් තෞහීද් ජමාත් නැෂනල් තෞහීද් ජමාත් එකෙන් තමයි පටන් ගත්තේ සහරාන්. උන්ගේ පොත් ගන්න ගියුම් මේ ගම්මන්පිලලා. ගෝඨාභය රාජපක්ෂලා. දැන් කතා කරනවා සහරාන්ගේ නම කියලා. දැන් සහරාන් කෙනෙක් කතා කරනවා. දැන් අපි දැක්ක ඊයේ පෙරේදා අබසරණ ගුරත් මාධ්‍ය සාකච්ඡාවකට ඇවිල්ලා කියනවා අපි කවදාකවත් ජාතිවාදය ආගම්වාදය වර්ගවාදය ඇවිස්සුවේ නැහැ. පුළුවන් නම් කියනවා අපි එහෙම කරපු ඒවා අපි එහෙම දේශපාලනයක් කළේ නැහැ කවදාකවත්. මෙහෙමයි අබසරණ ගුරාට කියන්නේ වර්ගවාදය ජාතිවාදය නෙමෙයි ඇවිස්සුවේ. නගර පිටින් ගිනි තිබ්බ තමුසේ. නගර පිටින් ගිනි තිබ්බ දර්ග ටවුන් එක. වර්ගවාදය ජාතිවාදය ඇවිස්සුවේ නැහැ නෙමෙයි. නගර ගිනි තිබ්බා. අබසරණයි කියලා පටන් ගන්න ගැහුවේ. අහිංසක මිනිස්සුන්ට දර්ග ටවුන් එකේ. එතනින් නතර වුණේ නැහැ. ඒ මුස්ලිම් නායකයෝ ළඟට ගිහලා මිනිස්සුන්ට කම්බුල් පාරවල් ගැහුවා. එහෙමයි වර්ගවාදය ජාතිවාදය ඇවිස්සුවේ. දැන් කියනවා ඉඳගෙන සල්ලි ගත්තේ නැහැ අපි සල්ලි ගත්තයි කියලා පාර්ලිමේන්තුවේ විමල් රත්නායක කියනවා. විමල් රත්නායක කියනවා සල්ලි ගත්තයි කියලා. විමල් රත්නායක නෙමෙයි සල්ලි ගත්තයි කිව්වේ ගෝඨාභය රාජපක්ෂ. විමල් රත්නායකට නෙමෙයි ගහන්න ඕනේ ගිහිල්ලා මිරිහානට ගිහිල්ලා කනට පාරක් දීලා වරින් ගෝඨාභය රාජපක්ෂගේ. ගෝඨාභය රාජපක්ෂ තමයි කිව්වේ. ඔව් දුන්න තමයි කියලා අර කේන්ති කියලා කෑග් ගහලා අර කොම්බු නාලිකාවේ මාධ්‍ය වේදිනියකට අන්තිමට මතුවෙන්න උනේ ඕස්ට්‍රේලියාවේ. බැන්න බැනිල්ලට. සල්ලි ගත්තයි කිව්වා. අපි නෙමෙයි දීපු එක. ගෝඨාභය රාජපක්ෂ. දැන් උන් අල්ලගනි. ඒ නිසා මේ ඔක්කොම මේ ම්ලේච්ඡත්වයේ කොටස්කාරයි. මේක බොහොම සැලසුම් සහගතයි කියන්නේ ඒ නිසා.